නුරාන් දැන් හැම පැත්තෙම හිර වෙලා ඉවරයි. නුරාන් වැඩ වැරද්දගත්තු තැන තමයි යහන්ව මේ වැඩවලට සම්බන්ධ කරගත්ත එක. නුරාන් හිතාගෙන ඉන්නේ එයාගේ ප්ලෑන් ඔක්කොම තිතටම වැඩ කරනවා කියලා. නුරාන් කරපු මෝඩම් වැඩේ තමයි නිම්නාවිව පැහැරගන්න භාවිතා කරපු වාහනෙම ඔෆිස් එකේ ෆයිල් ටික හොරකම් කරන්නත් පාවිච්චි කරපු එක. කොහොම හරි දැන් පොලිසිය ඔක්කොම හොයාගෙන තියෙන්නේ. කේසිටත් දැන් නුරාන් ගැන සැක හිතිලා තියෙන්නේ. නුරාන් හැදුවේ ෆොන්සේකා ගෲප් එක තමන්ගේ යටතට ගන්න, කෙල්සිව රවට්ටන්න. ඒත් නුරාන්ට නම් ඉස්සරහට ලේසි වෙන්නේ නැහැ. ඉස්සරහට නුරාන් තමයි නිම්නාවිව පැහැරගත්තේ කියලා හෙළි වෙනවා. මේක දැනගත්තම නුරාන්ට කෙවින්ගෙන් ගැලවීමක් නැහැ. ඒ වගේම ඔෆිස් එකේ සල්ලි හොරකම් කළාට ෆොන්සේකාගෙන් ගැලවෙනවා බොරු. අන්තිමේදී නුරාන්ට යන එනමන් නැති වෙනවා. නුරාන්ට අන්තිමේදී වෙන්නේ හිරේ යන්න. ඒ වගේම ඉස්සරහට කෙල්සි කෙවින්ගෙන් සමාව ගන්නවා. තමන් කළේ වැරැද්දක් කියලා කෙල්සි තේරුම් ගන්නවා. ඉස්සරහට කතාව අමුතුම් පැත්තකට ගලාගෙන යනවා. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.